හොඳ අන්නාසි ගෙඩියක්. ඕ හොඳ ඉදිච්ච අන්නාසි ගෙඩියක්. රුපියල් 300ක් විතර වෙනවා දැන් අන්නාසි කිලෝ එක. හරි හිතන්න ඔගෙම 300ක් දීලා අරගෙන යන අන්නාසි ගෙඩියක් ඉදිලා නැත්නම්. ඉතින් ඉදිලාද කියලා බලලානේ ගන්නෙ. අන්න හරි. කොහොමද අපි ඒක බලන්නේ? අර චූටි කෑල්ලක් මෙහෙම අයින් කරලා බලනවානේ. ඒක ඇත වැඩ කරන්න එපා. ඕගොල්ලෝ තමයි නම් ගියර ගිහලා සොයා මීට් කන්නේ අර තොක කඩවල් වල. ඉදිලා නම් සුවඳෙන්. ඒක බෑ කියලා හිතන්න. එම්බිරිසාව දැන් ඔයාට එම්බිරිසාව අද ඇඟිලි ගන්නයි ඒව කරන්න යන්න බෑ. හරි. ඒව තහනම් වැඩ. ඒක කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි අන්නාසි ගෙඩියක් හොඳට ඉදිලාද නැද්ද කියලා බලන්න පුළුවන් ක්‍රමය. කට්ටු කරලා බලනවා. දොර ඇරෙයි එතකොට. එහෙම නන්න දොර ඇරෙයි. ඒ අර ගහ වගේ එකේ මුදුනේම කොළ ටිකක් තියෙනවා නේද? ඔය චූටි චූටි කොළ ටික. අනේ ඒ මුදුනේම කොළයක් ගලවන්න try කරන්න. අදින්න. ඕකේ. අදිද්දි ටක් ගාලා ගැලවිලා යනවා නා. මුඩ පිටින් එනවනම්. මුඩ පිටින්ම ඒ කියලා ෂුවර් එකක් නෑ. අර කොලේ විතරක්. කොලේ විතරක් එනවනම් ඉදිලා. ගෙඩි ඉදිලා. ඕකේ. එතකොට ඔයාට ප්‍රශ්නයක් නෑ මුඩ ගැලවුණාද නැතාද ඕක ආයි අරගෙන යන්න ඕනේද? එහෙම ප්‍රශ්න ෂොප් වලින් දාන්න එන්නෙත් නෑ. පළතුරු කඩවල වලින් දාන්න එන්නෙත් නෑ. ගන්න නෙමෙයි බැලුවේ ඉදිලාද කියලා බැලුවේ කියලා තියලා එන්න. එන්න පුළුවන්. යා යා. කොලේ විසික් කළා මේ ඉදිලාද කියලා බැලුවා. ඉදිලා නෑනේ ගැලවෙන්නේ නෑනේ. ඒක ගැලවෙන්නේ නෑ අතරම ඉදිලා නැත්නම්.